අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. අද අපි පාන් කන්න, රෝස් පාන් කන්න රස බිත්තර කරි එකක් හැදුවා. මේකේ විශේෂත්වය තමයි පොල් කිරි, fresh milk මුකුත්ම නැතුව තමයි අද අපි මේ බිත්තර කරි එක හැදුවේ. ඉතින් අපි බලමු කොහොමද මේ බිත්තර කරි එක හැදුවේ කියලා. මුලින්ම අපි බලමු මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මුලින්ම අපි ගත්තා බිත්තර 4ක්, කපාගත්තු ලුණු, තක්කාලි, අවු මිරිස්, උඟුරු සුදු ලුණු, කුරුඳු පොතු, ක්‍රම්පි සහ කරපිංචා. ඊට අමතරව කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, උළුහාල්, මස් කරි සහ තුන පහක් අවශ්‍ය වෙනවා අපිට. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ෆෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. පොල් තෙල් වෙනුවට ඔයාලට බටර් හරි මාගරින් හරි ගිතෙල් වගේ ගන්නත් පුළුවන්. මුලින්ම අපි කපාගත්තු ඉඟුරු සුදු ලුණු ටික තෙල් වලට දාලා හොඳට බැදෙන්න දෙනවා. ටික වෙලාවක් ඉඟුරු සුදු ලුණු මේ විදියට තෙලෙන් බැදුනට පස්සේ අපි ඒකට පොඩියට කපාගත්තු අවු මිරිස් එකතු කරගන්න ඕනි. මේ විදියට අපි අවු මිරිස් එකතු කරගෙන ඉඟුරු සුදු ලුණු එක්ක අවු මිරිස් හොඳට මික්ස් කරගන්න ඕනි. ඉඟුරු සුදු ලුණු එක්ක අවු මිරිස් මික්ස් කරගත්තම වෙනස්ම රහක් තමයි එන්නේ. ඊට පස්සේ අපි මේ විදියට කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. කපාගත්තු ලුණුත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනි. හොඳට ලුණු ටික බැදෙනකන් මේ විදියට මික්ස් කරගන්න ඕනි. හොඳට මතක තියාගන්න ඕනි මේ වෙලාවේ අපි ලිපේ ගින්දර අඩු කරලා තමා තියාගන්න ඕනි. ලිපේ ගින්දර වැඩි වුණොත් ඉක්මනට කර වෙන්න බලනවා. ඊට පස්සේ අපි මේකට පොඩියට කපාගත්තු රම්පේ කරපිංචා එක්ක කුරුඳු පොදුත් එකතු කරගන්නවා. අපි මේ ටික හොඳට කවලම් කරගෙන බැදෙන්න දෙන්න ඕනි. ටික වෙලාවක් මේ විදියට මේක බැදුනට පස්සේ අන්තිමට අපි කපාගත්තු තක්කාලි එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් කපාගත්තු පොඩි තක්කාලි වෙනුවට තක්කාලි සෝස් එකතු කරගන්නත් පුළුවන්. මේ විදියට තක්කාලි ටික එකතු කරලා තක්කාලි ටික හොඳට බැදෙනකන් ටිකක් තියාගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට කහ කුඩු මේ තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, තුන පහ තේ හැන්දක්, මස් කරි තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් හරියට අඩුවෙන් හරි ඔයාලට රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු සහ උළුහාල් තව එකතු කරගන්නවා. ලුණු රස අනුව තමයි ඔයාලා එකතු කරගන්න ඕනි. මේ විදියට තුන පහ ඔක්කොම එකතු කරාට පස්සේ හොඳට මේක මික්ස් කරලා ටික වෙලාවක් තෙලෙන් බැදෙන්න දෙන්න ඕනි. මේ විදියට හොඳට මික්ස් කරන ගමන් අපි හොඳට තෙලෙන් බැදෙන්න දෙන්න ඕනි. මේ විදියට ඒක හොඳින් තෙලෙන් බැදුනට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා මද වේලාවකට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. හොඳට මතක තියාගන්න ඕන අපි වතුර ගොඩක් එකතු කරන්නේ නැහැ. අපි වතුර පොඩි ප්‍රමාණයයි එකතු කරගන්න. මේ විදියට අපේ මිශ්‍රණයේ වැහෙන ප්‍රමාණයට විතරයි අපි වතුර එකතු කරගන්නේ. ගොඩක් වතුර එකතු කරොත් මේක දිය රහක් එන්න බලනවා. මේ විදියට අපි වතුර එකතු කරලා ආයි හොඳට මික්ස් කරගෙන වතුර ටික එකතු කරලා මිශ්‍රණය හොඳින් නටනකන් අපි මේක තඹ ගන්න ඕනි. මේ විදියට බුබුලු ඇවිත් නටනකන් හොඳට මිශ්‍රණය තඹ ගන්න ඕනි. ඊට පස්සේ අපි බිත්තර වෙන වෙනම එකතු කරගන්නවා. මේ විදියට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් බිත්තර ඔක්කොම ටික එකට එකතු කරලා හොඳට මික්ස් කරලා මේකට උඩින් එකතු කරන්නත් පුළුවන්. ඔයාලට කැමති නම් බිත්තර මේ විදියට වෙන වෙනම එකතු කරගන්නත් පුළුවන්. මේකේ රස වැඩි කරගන්න ඔයාලට කැමති නම් මේකට උඩින් ආයෙත් ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. මේ විදියට අපි බිත්තර එකතු කරලා ඊට පස්සේ හොඳට බිත්තරවල කහ මද ටික හොඳට තැම්බෙන ප්‍රමාණයට එනකන් මේ හොඳට තඹ ගන්න ඕනි. මතක තියාගන්න ඕනේ මේක හොඳට වටෙන් විතරයි අපි බලන්නේ කවලම් කරන්නේ. මැදින් හොඳට මේව කරන්නේ නැහැ. බිත්තරේ කහ මදේ කැඩෙන්න බලන හින්දා. මේ විදියට අපි හොඳට තඹ ගන්න ඕනි. මේ විදියට අපි කවලම් කර හොඳට බිත්තර කරි එක හදාගන්න ඕනි. බිත්තරේ කහ මදේ හොඳට තැම්බුණාට පස්සේ තමයි බිත්තර කරි එකේ හරිම පදම එන්නේ. මෙන්න මේ විදියට තමයි බිත්තර කරි එකේ ෆයිනල් අවුට්පුට් එක.
ඔයාලටත් පුළුවන් ඉක්මනින් හදිසි බඩගින්නට බිත්තර කරි එකක් මේ විදියට හදාගන්න. ඉතින් ඔයාලත් ගෙදරදිම මේ විදියට බිත්තර කරි එකක් හදලා බලලා රස බලන්න. මොනවා හරි අඩුපාඩු තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් වෙනත් අලුත්ම වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙමු.